යාළුවට කොහොමද? හොඳින් ඇති කියලා මම හිතනවා. මම අද ආවේ ඔයාලත් එක්ක නත්තල් ගහ හදන්න. ගොඩක් අයට ඉතින් නත්තල් සමරන්න බැරි වෙයිද කියලා මම දන්නවා. ගම් වතුරේ නායමත් එක්ක මමත් පුළුවන් විදියට සහනාධාරය කරා. එයාලට හරියන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. නත්තල් සමරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ක්‍රිස්තියානිවත් කතෝලිකවත් නෙවෙයි. මම බුද්දිස් කෙනෙක්. මගේ පොඩි කාලේ ඉඳන් ආසාවක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ නම් මම මේක හදන නත්තල් ගහ. ඒ ආසාවක් හින්දා අපි එනවා ඉතින් යන් නත්තල් ගහ හදන්න. මගේ අද වැඩ නැහැ. අද ඔෆ් දවසක්. එනවා ඉතින් යන් ඔච්චරත් එක්ක නත්තල් ගහ හදන්න. යන් මම දැන් මේ නත්තල් ගහ තියන්න තැනක් හදනවා. මුලින් ගියස් කරගන්න ඕනේ. යස් කරලා නත්තල් ගහ හදන්න තැන හදලා ඊට පස්සේ තමයි සරසලා ඔක්කොම කරන්නේ. ඔන්න එහෙනම් ඉතින් නත්තල් ගහ හරි ගස්සලා ඉවරයි. දැන් ඉතින් සරසන්න. අපි එන සරසමු. මේ තියෙන නත්තල් ගහ සරසන්න තියෙන ටික. ඒ ටික තමයි මම ඉතින් කියවරු දේවල් ඔක්කොම අරන් තියලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යන් සරසන්න. වැඩිය ගොඩක් සැරසි නැහැ. මෙච්චරයි තියෙන්නේ. මගේ අවුරුද්දේ ගත්ත ටික තමයි. මේ ටිකෙන් පුළුවන් විදිහට සරසන්න. දැන් ඉතින් පොඩි පැංචු ටිකක් නත්තල් පැංචු ටිකක් ගෙලන්න යන්නේ. එහෙනම් ඉතින් නත්තල් ගහ හදලා ඉවරයි. තව උඩින් ගහන්න යන්නේ. ඒක ඉතින් එනම් ගහමු. ඔන්න එහෙනම් ඉතින් මම නත්තල් ගහ සැරසුවා. දැන් ඉතින් මේකට දාන්න තියෙන්නේ බල්බ්. ini cuti nත්තල් පෙන්චා. නත්තල් ගහ හැදුවා. දැන් ඉතින් මේකට තියෙන්නේ බල්බ් දාන්න. මම ඉතින් නත්තල් ගහ හැදුවා. මම නත්තල් ගහ ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ෂෙයා කරන්න. හරිද? එහෙනම් ඉතින් මම යනවා. බයි. මාත් එක්ක මෙච්චර හිටියට ගොඩක් ස්තුතියි. thank you. සුබ නත්තලක් වේවා. Merry Christmas. bye.